වනේ කොහොමද ඉතින් ඔයාලට? ජීවිතේ සමහර දවස් තියෙනවා හිතට හරිම සමීපයි. අන්න ඒ වගේ දවසක් තමයි මම අද ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ. අපි මේ යන්න හදන නිකම්ම විදිහට නෙමෙයි අපේ වීඩියෝ එකකට වන වීඩියෝ ක්ලිප් ටිකක් අරගන්න. ඉතින් ලස්සන ළමයෝ ඔයා මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම අද ඔයාලට දෙන්නම් ලස්සන තැන් ටිකක්. අපිට මේ අසයින්මන්ට් එකේ ලැබෙන ටොපික් එක තමයි protect wildlife කියන එක. ඉතින් අපි ඉස්සෙල්ලම තෝරගත්තා ලස්සන ලොකේෂන් එකක්. ඔයාලා හොම්ම බලන් ඉන්න ඒ කොහෙද කියලා. මේ තමයි කෝණේශ්වරම් වලට යන පාර තියෙන ඩියර් පාර්ක් එක. අපි ලොකේෂන් එකට ආවට අපට ඕන කරලා ඉඳන් අද එන්න පරක්කු වුණා. ඉතින් අපි යාළුවෙනකන් ඔහොම ටිකක් හිටියා. මෙන්න මේ යාළුවට කෙනකන් තමයි අපි මග බලාගෙන හිටියේ. කුමුදිනියේ මගේමයි අපි ආයේ හමු වේවිද කවදා මන් නොදනි පුදුමයි හිතමුණයි ඔබ ගැනමයි තව ඉන්න හිතනා වැව් බැල්ම මතමා ආදුතියන් සුළඟට තනියේ කරකා මාව මගර බලන සොබනා මුනිවත රකිනා අබලකි බැවසිවිනා තාලෙට දිය ඉන්න කැමරාමන් එතන වැඩේ නම් ඉවරයි. දැන් ඉක්මනට යන් හොස්ටල්. අපි බස් එකට ආවා. බස් එකේ තමයි ඉතින් හොස්ටල් එකට යන්නේ. වීල් එක ආවට යන වෙලාවට බස් තිබුණ නිසා අපි බස් එකේ යනවා. මේ බලන්නකෝ ලස්සන කෝවිලක් තියෙනවා. මෙහි ඉතින් මෙරිපුර තියෙන මේ වගේ කෝවිල් පල්ලි තමයි. පන්සල් තියෙනවා ගොඩක්ම නැහැ. දැන් අපි ඇවිල්ලා කැම්පස් එක ආව බැස්සා. ATM එකටත් ගිහිල්ලාම යනවා නැත්තම් ආයෙ එන්න වෙනවනේ. මේ බව්ව දැකලා මගේ යාළුවට හොඳටම දුක හිතිලා. ඉතින් එයා මේ බව්වට යෝගට් එකක් අරන් දුන්නා. අපි ගියාට පස්සේ තමයි යෝගට් එක කෑවේ. දවල් කෑමත් අරගෙන මම හොස්ටල් එකට ගියා. අපි අර විදියට සම්බල් හදලා කාලා පුරුදුලා දැන් ඉතින් අපිට දිගටම සම්බල් ඕන. නැත්තම් නිකන් බත් එක්ක කන්න බෑ වගේ. බලන්නකෝ ඉතින් මේ බත් එකේ වගේ සම්බලක් නැතුව කන්න. Oh wow! ඔෂ් දාලා කාලා ඔක්කොම කරලා දැන් ඉතින් ඊළඟ ෂොට් එක ගන්න තමයි යන්න හදන්නේ. දැන් මම යන්න හදන තැන බලන්න ඔයාලා මාත් එක්ක ඉන්න. එන්නම්කෝ බලන්න. මෙන්න මෙයාත් අපිට අහම්බෙන් සෙට් වුණා. අපේ වීඩියෝ එකට ලොකු සපෝට් එකක් ගොඩා මෙයා. ඇයි අපිට වනජීවීන් සුරකිම කියන මාතෘකාවල ලැබිලා තිබුණේ? එන්නකෝ අපේ හොස්ටල් එක පිටපස්සේ තියෙන ලස්සන වලගාවට තමයි මේ ඔයාලා එක්කන් ආවේ. තාරුකානිවා තුර ඇත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාංගනා ත්‍රිමලය හස කඩන්නට ජීවිතේ ගියා පෙරදා කරවටිලා එතනත් ඕන කරන වීඩියෝ ටික ඔක්කොම අරගෙන ආයි හොස්ටල් එකට යන්න හදන්නේ. දැන් නම් රෑ වෙලා යාළුවනේ අපිට මේකේ වීඩියෝ එකට ඕන කරලා තිබුණා අලියගේ පින්තූරයක්. ඉතින් මේක අඳින්නේ මෙන්න මෙයා තමයි. බලන්නකෝ මේ චිත්‍ර ඔක්කොම එයා ඇඳපුවා. හරිම ලස්සනයි නේද? මේ තියෙන්නේ අපේ තුම්පත් රෑන. මේක තමයි අපේ ෂෝට් ෆිල්ම් එකේ වැඩේට ගන්නේ. මේ ඉන්නේ ඉතින් මේ රූම් එකේ ඉන්න අනිත් කට්ටිය ටික. කොහොම බලන්න මූණ.
දැන් ඉතින් තියෙන්නේ රැට කන්න. බලන්නකෝ රැට ලැබිලා තියෙන කෑම මොනවද කියලා. මේකේ තියෙනවා අලසම්බලකුයි පණ්ඩක්ක තෙල් දාලායි මාළු කෑල්ලකුයි. අපි ඉතින් අපිට සුපුරුදු සම්බලත් හදා ගන්නවා. අපේ යාළුවෙක් ගෙදර ගිහින් ඇවිත් තිබුණා. ඒ නිසා චිලි පේස්ට් එකකුත් තිබුණා. ඒකයි ටික දාගෙන කද්දි ඉතින් ගානක් නැහැ. අපි ඉතින් කට්ටියත් එක්ක වෙනම තමයි කන්නේ. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක මම මෙතෙන් ඉවර කරනවා. මේ තියෙන අපි අවසානටම ගත්ත වීඩියෝ ක්ලිප් එක. ඉතින් ඔයාලට ළඟදීම මේකෙන් අපි හදපු වීඩියෝ එක